මම යන්නේ මේ කජු පොහලං කඩන්න. කොහමද ඉතින් ඔයගොල්ලන් හොඳින් ඉන්නවද? බිමින් තියමු නේද? තියෙන්නේ. ඉතින් ආවා එක කන්න. යන්න. අනේක සවුත් වෙලා. ඔය යුස නෑනේ. අනේ මොන වෙලෙ පෑගුණා පව්. ඔය උඩ හොඳ පෙර තාත්තා කිව්ව හොඳ පෙරකට දෙකක් තිබ්බා කියලා. මොකුන්දු කාලේ. මම රතු පාට පුලන් තියෙන ගහකට ආවේ. ඒකේ ගෙඩි නෑ ඔක්කොම ඉවර වෙලා. මේ බලන්න මේ මුරුංගා කවල ලොකු මේ. මගේ අත් ඉවරලා නේ. ඔයගොල්ලෝ කජු පොහලං කනවා නම් රතු පාට එක නෙවෙයි කහ පාට එක කනවද? ඒක තමයි රසම. රතු පාට එකත් රසයි. හැබැයි මේ කැස්ස එනවා ඒව කනකොට. මේවා පැණි රහ වැඩි. ෆෝන් එකත් අල්ලගෙන බෑනේ යන්නේ කවන්න එක. අත කැපුණොත් ඔයාලා ඈ. අය මොකද? කජු පුලං ඕනේද? මගේ අත කැපේ කියලා බය වෙන්න එපා. ඔය පිහිය කැපෙන්නේ ඒක ඩිංගක්වත්. අපේ තාත්තා ගෙදර තියෙන මේ පිහි ගාන්නේ. දන්නව අනිවාර්යෙන් කපා ගන්නවා කියලා. මම ඒකට ලුණු දැම්මා. ඊට පස්සේ මිරිස් කුඩු දැම්මා. මිරිස් කුඩු දැම්මම කැස්ස එනවා. මම ඉතින් සැරට කන්න ආසින්ද දැම්මා. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. අද අපිට දවල් දාලානේ අම්මයි මමයි ආවා පන්සලට දාන අරගෙන. දාන 4ක් තියෙනවා එක දවසට. අනිත් අය ඇවිල්ලා නැහැ. අපි කලින් ඇවිල්ලා නේ හින්දා පොඩක් අස් කරලා අදු ගාලා ඒව ටික කරා. සිරිප්පු දෙක දාගන්න බැරි වුණා. මේ ළඟ ගෙදරකින් අපි රටකජු වගේක් දුන්නා. ඒගොල්ලෝ හදලා තිනවා. අපි හැදුවේ නෑ මේ පාර. දැන් රැට මේක තඹන්න තමයි ලෑස්ති. අවස්සලා මායිනන්ගේ වෙසක් කූඩු හැදුවා. ඊට පස්සේ කොළ ඇලෙව්වා. මේ මගේ එක තමයි මේ කැතම එක. සුදු පාටයි දම් පාට නේද? නංගි එක තමයි අර තියෙන එක ලස්සනයි. නංගි එක උඩ එල්ලලා ගිහින් මට එතනට එල්ලන්න උස නැහැ. ඒ තියෙන වගේ එක කැතම කවනේ ලස්සනයි කියන්නේ. දිදි කනවා හදලා එල්ලලා පෙර වලට කවර දාන්නත් ඇවිල්ලා මම හොය දැන් දිදි මැරෙන්නේ දිදි කවර දාන්නේ මෙයා තනියෙන් හින්දා ඔය ආවේ. ඉතින් ආවේ පීර ගෙඩියක් කාලයක්. මං එහා පැත්තේ පාරෙන් මේ ගෙදර යන ගමන් කජු පොහලං ගෙඩියකුත් කඩාගත්තා. ඒක රතු පාට එකක්. වැහි වලාකුලක් තියෙනවා. ඒක වැටෙන පාටක් නන්නේ. අලුත් වීඩියෝ කරන් ආයෙ එන්නම්. එතකන් පරිස්සමෙන් ඉන්න. බයි.